ලංකාවේ ක්‍රිකට් මැච් බලලා ඒ වගේම ගේම් කාලා සල්ලි හොයන විවිධ සයිට්ස් තියෙනවා. නමුත් මේ සයිට්ස් වලින් වැඩිම දෙනා වෙන්නේ ලොස් වෙන එක. ඔන්න සීරීසියක් සාර්ථකව වින් කරන්න පුළුවන් chance එකක් තමයි මම දැන් ඔයාලට කියන්න යන්නේ. මේ සයිට් එක ලංකාවට අලුතෙන්ම ආපු සයිට් එකක්. මෙතෙන්දී අපිට තියෙන ප්‍රධානතම වාසිය තමයි ලංකාවට මේ වගේ සයිට් එකක් අලුතෙන්ම හඳුන්වලා දීපු වින්දා මේ සයිට් එකට ෆස්ට් ටයිම් රෙජිස්ටර් වෙන අයට මේ සයිට් එකේ ෆස්ට් ටයිම් වැඩ කරන අයට මෙයාලා හිතා ගන්න බැරි ඔෆර්ස් ලබා දෙනවා. ඒ විතරක් නෙමෙයි මේ වීඩියෝ එක බලන ඔයාලා හැමෝටම මම මේ වීඩියෝ එකේදී කියනවා ප්‍රොමෝ කෝඩ් එක. ඒ ප්‍රොමෝ කෝඩ් එක තමයි ලංකා 888 ලංකා 888 කියන ප්‍රොමෝ කෝඩ් එක. ඉතින් මේ ප්‍රොමෝ කෝඩ් එක මාර්ගේ මේ සයිට් එකට ෆස්ට් ටයිම් රෙජිස්ටර් වෙලා මේ සයිට් එකේ ඇතුලේ මේ විදිහට account එකක් හදන හැමෝටම ඔයාලා ෆස්ට් ටයිම් මෙන්න මේ සයිට් එකට ඩිපොසිට් එකක් කරලා මේකේ වැඩ පටන් ගන්න හැමෝටම ඔයා මේ සයිට් එකට දාන මුදල වගේ දෙගුණයක් ඔයාලට ලබා ගන්න පුළුවන් මේ ප්‍රොමෝ කෝඩ් එක යූස් කරොත්. ඒ විතරක් නෙමෙයි ඔයාලට මන්ඩේ බෝනස් එකක් ඒ වගේම ෆ්‍රයිඩේ බෝනස් එකක් ඒ වගේ තවත් මේ සයිට් එකෙන් ලබා දෙන හැම බෝනස් එකක්ම ඔයාලට නොමිලේ ලබා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා පොඩ්ඩක්වත් කලබල වෙන්න එපා. වීඩියෝ එකේ ඉදිරියේදී මම ඔයාලට ඒ ගැන හැම දෙයක් ගැනම පැහැදිලි කරනවා. ඒ විතරක් නෙමෙයි ශ්‍රී ලංකන් ඔෆිෂියල් 88 stars සයිට් එකට අදාළ ටෙලිග්‍රෑම් channel එකට ඒ වගේම WhatsApp channel එකට ඒ වගේම යාළගේ අනිකුත් social media platforms වලට සිරිසියක් නොමිලේම join වෙන්න පුළුවන්. ඉතින් මේ application එක download කරගන්න අවශ්‍ය වෙන links මම මේ වීඩියෝ එකේ description එකේ හා ෆස්ට් කමෙන්ට් එකේ පින් කරලා දාලා තියෙනවා. ඔයාට පුළුවන් අන්නේ link වලට ගිහිල්ලා දැන් ඒ site එකට අදාළ link එක ඔයාගේ phone එකට download කරලා install කරගන්න. දැන් අපි බලමු මෙතන ඉඳන් එකින් එක step කොහොමද මේ site එකේ ඇතුලේ අපි නිවැරදිව account එකක් හදාගන්නේ. ඒ වගේම නිවැරදිව account එක verify කරගන්නේ. ඊට අදාළ හැම වැඩිදුර විස්තරයක් ගැනම. මේ විදිහට ඔයා download කරාම ඔයාට කරන්න තියෙන්නේ ඔයාගේ smartphone එකෙන් ඔයාට පුළුවන් my files වලට යන්න. my files වලට ගියාම downloads යටතේ හෝ එහෙම නැත්නම් උඩින්ම ඔයාගේ APK ෆයිල් එක. ඒ කියන්නේ මේ application එකේ ෆයිල් එක පෙන්නනවා. ඉතින් ඔයාට පේන්නේ නැති මුලින්ම පෙන්නනවා මේ විදිහට 88 stars කියලා මේ විදිහට application ෆයිල් එක. මම ඒක උඩ මේ විදිහට එකපාරක් touch කරනවා. touch කරනකොට ඔයාටත් මේ විදිහට මේක APK ෆයිල් එකක් හින්දා settings allow කරන්නේ. ඉතින් ඔයා මේ විදිහට settings වලට යන්න. settings වලට ගිහිල්ලා ඔයාට කරන්න තියෙන්නේ my files වලට මේ විදිහට tick එකක් දෙන්න. tick එකක් දීලා install කියන මෙන්න මේ tab එක උඩ click කරන්න. click කරනකොට ඔයාට බලා ගන්න පුළුවන් මේ විදිහට application එක install වෙනවා. ඒ වගේම ඔයා මතක තියාගන්න ඔයාට website එකෙන් log වෙලා වුණත් ඔයාගේ account එකට log වෙන්න පුළුවන්. නමුත් application එකෙන් log වෙන එක ඉතාමත් පහසුයි. මොකද ඕනම වෙලාවක application එක අපේ smartphone එකේ එහෙම නැත්නම් අපේ Apple iPhone එකේ තියෙනවා නම් අපිට පහසුවෙන්ම අපිට මේ site එකේ ඇතුලේ වැඩ කරගන්න පුළුවන්. ඉතින් මේක install වෙලා ඉවර වෙනකන් ඔයා ඉන්න ඕන. ඒ විදිහට ඔයා download කරලා install කරපු ගමන් ඔයාගේ smartphone එකේ apps වල බලා ගන්න පුළුවන් වෙවි මේ application එක පෙන්වනවා. ඉතින් ඔයාට බලා ගන්න පුළුවන් මගේ smartphone එකේ 888 stars කියලා මේ විදිහට application එක පෙන්වනවා. දැන් ඔයා මේ විදිහට application එක open කරන්න. හරි. application එක open කරනකොට ඔයාට බලා ගන්න පුළුවන් මේ විදිහට loading එනවා. ඉතින් මේ loading interface එක සම්පූර්ණයෙන්ම ඉවර වෙනකන් ඔයා ඉන්න ඕන. ඔයා මෙන්න මේ වගේ ලස්සන ඉන්ටර්ෆේස් එකකට දැන් ඇවිල්ලා තියෙන්නේ. දැන් ඔයා මෙන්න මේ විදිහට මේ 888 stars කියන සයිට් එකට රෙජිස්ටර් වෙන්න ඕන. ඉතින් ඔයා කරන්න ඕන රෙජිස්ටර් වෙන්න නම් ඔයාට පේනවා ඇති උඩම පෙන්නනවා registration කියලා tab එක. ඔයා මෙන්න මේ tab එක උඩ එකපාරක් touch කරන්න. දැන් ඔයාට මෙතනින් බලා ගන්න පුළුවන් වෙයි in one click by phone full කියන තියෙනවා. මෙතනින් පළවෙනියට පෙන්නන in one click කියන tab එක උඩ ඔයා එකපාරක් touch කරන්න. එකපාරක් touch කරාම ඔයා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට එවි. ඉතින් මෙතන උඩම තියෙන තුන ඔයාට පේන්නේ නැති ඔටෝම ෆිල් වෙලා ආවිල්ලා තියෙනවා. අපේ country එක ශ්‍රී ලංකාව හින්දා ශ්‍රී ලංකා කියලා වැටලා තියෙනවා. ඒ වගේම currency එක ශ්‍රී ලංකා රුපී කියලා වැටලා තියෙනවා. ඒ වගේම select bonus එක casino plus games කියලා මේ විදිහට පෙන්නනවා. හරි. දැන් තමයි වැදගත්ම දේ. ඒ තමයි අංක 4. වීඩියෝ එක පටන් ගන්නදී මම ඔයාලට මතක් කරා වගේ ලංකාවේ official promo code එක තමයි ලංකා 888. ලංකා කියනකොට capital letters වලින් තමයි ඔයා type කරගන්න ඕන LANKA capital letters වලින් space එකක් තියන්න නැතුව අටේ ඉලක්කම් 3ක් ඔයාට පුළුවන් type කරගන්න. ලංකා 888 ඒ කියන්නේ ලංකා 888. ඉතින් ඔයා හරි විදියට මෙන්න මේ විදියට මෙතෙන්ට promo code එක දෙන්න ඕන. මේ promo code කියන තැනට මේ විදියට ඔයා promo code එක නිවැරදිව type කරගෙන ඔයාට පේන ඇති පහළ පෙන්නනවා මෙන්න මේ විදියට tick 3ක්. ඔයා හරියට මෙන්න මේ tick 3ට හරි ලකුණු 3ක් දෙන්න. ඒ විදිහට ඔයා දීලා පහළ පෙන්නන මෙන්න මේ හරි ලකුණු උඩ එකපාරක් touch කරන්න. touch කරනකොට ඔයාට පේන ඇති මෙන්න මේ විදිහට load දෙනවා. load දෙලා ඔයා අලුත් interface එකකට යාවි. ඉතින් load දෙලා ඔයාට මෙන්න මේ විදිහට security question එකක් එවි. I am not a robot කියලා ඔයා ඒක උඩ එකපාරක් touch කරන්න. ඉතින් මෙතන පෙන්නන දේ ඔයා හරියටම කරන්න ඕන. මෙතන කියලා තියෙන මේ වෙලාවේ motorcycle වලට අදාළව තියෙන මේ captions තෝරන්න කියලා. ඉතින් ඔයාලට එබිලෙන ප්‍රශ්නෙට අදාළ උත්තරය ඔයා හරියටම කරන්න ඕන මෙන්න මේ විදිහට මෙතන පෙන්නන මේ පින්තූරේ මාර්ගේ. ඉතින් මේ විදිහට නැවතත් මට කියනවා
නැවතත් කැප්ෂන් එකක් දීන මේ විදිහට මෙතන පෙන්වන මෝටර්සයිකල් වලට අදාළව තියෙන කොටස් ටික සිලෙක්ට් කරන්න කියලා. ඉතින් මම මේ විදිහට සිලෙක්ට් කරලා verify කියන සලකුණුට ක්ලික් කරනවා. හරි ක්ලික් කරපු ගමන් ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට ඔයාටත් ඒක ඉවර වුණ ගමන්ම මෙන්න මේ සයිට් එකට අදාළව ඔයාගේ යූසර්නේම් එකයි ඒ වගේම පාස්වර්ඩ් දෙකයි මේ විදියට පෙන්නනවා. ඉතින් මෙතෙන්දී ඔයා අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඔයා මේ යූසර්නේම් එකේ වගේම පාස්වර්ඩ් එකට අදාළ මේ ස්ක්‍රීන් එකේ මේ පෙන්නන දෙයට අදාළව තියෙන දේවල් හරියටම කොහේ හරි කොලයක හෝ එහෙම නැත්නම් ස්ක්‍රීන්ෂොට් එකක් ලබා ගන්න. මොකද ඔයා මෙන්න මේ සයිට් එකට ලොග් වෙද්දී යූසර්නේම් එක දෙන්න ඕන මෙන්න මෙතන පෙන්නන යූසර්නේම් එක. ඒ වගේම පාස්වර්ඩ් එකට දෙන්න ඕන මෙතන පෙන්නන පාස්වර්ඩ් එක. අපිට පස්සේ පුළුවන් මේ දේවල් වෙනස් කරන්න. නමුත් මෙන්න මේ දේවල් අපිට ෆස්ට් ටයිම් ලොග් වෙද්දී අවශ්‍ය වෙනවා. ඉතින් අන්න ඒ හින්දා මේ යූසර්නේම් එක වගේම පාස්වර්ඩ් එක ඔයා අනිවාර්යයෙන්ම ස්ක්‍රීන්ෂොට් එකක් හෝ එහෙමත් නැත්නම් වෙනත් තැනක ඔයාට පුළුවන් ලියලා හෝ එහෙමත් නැත්නම් ටයිප් කරලා නෝට්පෑඩ් එකක තබා ගන්න. හරි ඊට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ next කියන මෙන්න මේ ටැබ් එක දෙකපාරක් ටච් කරන්න. ටච් කරනකොට මේ විදියට ඔයාට පේනවා ඇති ඔයාගේ account එකට ඔටෝම ලොග් වෙනවා. ඉතින් එහෙමත් නැත්නම් ඔයා ඔටෝ ලොග් වුණේ නැති වුණොත් ඔයාට login interface එකක් පෙන්වුවොත් ඔයාට මං අර කියපු ඔයාගේ පෙන්නන username එකයි password එකයි දීලා ඔයාට පුළුවන් log වෙන්න. දා ගණන ඔයාට බලා ගන්න පුළුවන් පහළ පෙන්නනවා මෙන්න මේ විදිහට menu කියලා සලකුණක්. ඔයා මේ menu කියන සලකුණ උඩ ක්ලික් කරන්න. ක්ලික් කරාම ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ඔයාට පෙන්නාවි ඔයාගේ personal profile කියලා මේ විදිහට ID එකත් එක්ක. ඔයා අන්න ඒ සලකුණ උඩ එකපාරක් ටච් කරන්න. ටච් කරාම ඔයා මෙන්න මේ වගේ තැනකට එවි. ඉතින් ඔයාලට පේනදී ඒකේ උඩම පෙන්නනවා fill in personal data කියලා. ඔයාගේ පෞද්ගලික දත්ත ඇතුළත් කරන්න කියලා මේ විදිහට ඇවිල්ලා තියෙනවා. ඔයා අන්න ඒක උඩ එකපාරක් ටච් කරන්න. මේ විදිහට ටච් කරද්දී ඔයාගේ personal profile එකට අදාළව ඔයා fill කරගත යුතු සියලුම දේවල් මෙන්න මේ විදිහට මේ interface එකේ ඇවිල්ලා තියෙනවා. හරි මෙතෙන්දී ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ first name එක ඔයාගේ නමේ මුල් කොටස ඔයාලට පුළුවන් මෙන්න මෙතනට දෙන්න. ඉතින් මම මේ විදිහට මගේ නමේ මුල් කොටස මෙතෙන්ට type කරගන්නවා. ඒ වගේම දෙවෙනියට අහලා තියෙන්නේ ඔයාගේ surname එක. ඉතින් ඔයාගේ surname එක පුළුවන් ඔයාට type කරගන්න. ඒ කියන්නේ ඔයාගේ වාසගම පුළුවන් දෙවෙනියට තියෙන තැනින් ඔයාට type කරගන්න. තුන්වෙනියට ඔයාට ඇවිල්ලා තියෙන fill කරගන්න ඔයාගේ middle name එක. ඔයාගේ නමේ කොටස් තුනක් තියෙනවා නම් දැන් අපි මේ වෙනකොට first name එක වගේම surname එක දුන්නා කොටස් තුනක් තියෙනවා නම් ඔයාට පුළුවන් ඔයාගේ නමේ දෙවෙනි කොටස මෙන්න මෙතනින් type කරගන්න. උදාහරණයක් විදිහට නුවන් කනිෂ්ක පෙරේරා කියලා තියෙනවා නම් ඔයාට පුළුවන් කනිෂ්ක කියන කොටස මෙන්න මෙතෙන්ට දෙන්න. ඉතින් මේ විදිහට ඔයාට පුළුවන් ඔයාගේ නමේ දෙවෙනි කොටස මෙතනින් type කරන්න. හරි. ඒ විදිහට type කරගන්න ඊළඟට තියෙන්නේ date of birth. ඉතින් මේ විදිහට ඔයාට පුළුවන් මේක දෙකපාරක් touch කරලා ඔයාගේ birthday එක select කරගන්න. ඉතින් year එක අවුරුද්ද ඔයාට පුළුවන් මේ විදිහට උඩම තියෙන මෙන්න මේ tab එක උඩ click කරලා අවුරුද්ද මේ විදිහට select කරගන්න. ඉතින් මෙතෙන්දී ඔයා අනිවාර්යෙන් මතක තියාගන්න ඔයා වයස අවුරුදු 18ට වඩා අඩු කෙනෙක් නම් ඔයාගේ details මෙතෙන්ට දෙන්න යන්න එපා. මොකද අනිවාර්යයෙන්ම අවුරුදු 18ට වඩා වැඩි වෙන්න ඕන මේකේ details fill කරද්දී. මොකද අපේ national ID එක එහෙම නැත්නම් අපේ driving license එක verify කරන්න තියෙනවා. ඊට අදාළ විස්තර ෆිල් කරලා ඉතින් අන්න ඒ හින්දා ඔයා 18ට වඩා අඩු කෙනෙක් නම් ඔයාගේ ගෙදර ඉන්න ඔයාගේ අම්මා තාත්තා හෝ එහෙම නැත්නම් 18ට වඩා වැඩි සහෝදරයෙක්ගේ ඩීටේල්ස් දීලා මේක ෆිල් කරන්න කියලා ඔයාට මතක් කරනවා. හරි මේ විදිහට ඔයාට පුළුවන් ඔයාගේ උපන්දිනය මෙතනින් සිලෙක්ට් කරගන්න. හරි උපන්දිනය සිලෙක්ට් කරගෙන ඔයාට පුළුවන් place of birth කියන මෙන්න මේ ටැබ් එකට යන්න. මෙතෙන්දී ඔයා උපන් ස්ථානය තමයි මෙතෙන්ට ඔයා ටයිප් කරගන්න ඕන නිවැරදිව. ඉතින් මම උදාහරණයක් විදිහට මාතර කියලා මේ විදිහට ටයිප් කරගන්නවා. ඊළඟට ඔයාලගෙන් අහන්නේ region එක ඔයාගේ. ඉතින් region කියන ටැබ් එක උඩ මම එකපාරක් ටච් කරනවා. ඒ කියන්නේ ඔයා ඉන්න පළාත. ඉතින් මම මේ විදිහට මෙතනින් තෝරගන්නේ ඔයාට පේනදී Southern Province කියලා තියෙනවා. ඉතින් ඔයාට පුළුවන් ඔයාගේ පළාත තෝරගන්න. හරි. ඊළඟට අහන්නේ resident address. ඒ කියන්නේ ඔයාගේ ස්ථිර පදිංචි ලිපිනය. ඉතින් ඔයාට පුළුවන් ඔයාගේ පදිංචි ලිපිනය මෙතෙන්ට නිවැරදිව ටයිප් කරගන්න. ඒ විදිහට ඔයා ටයිප් කරගෙන ඊළඟට තියෙනවා document type කියලා. ඔයා ඒක දෙකපාරක් ටච් කරන්න. ටච් කරාම ඔයාට බලා ගන්න පුළුවන් මම අර කලින් කිව්වනේ ඔයාගේ ID document එක එහෙමත් නැත්නම් ඔයාගේ national ID card එක එහෙමත් නැත්නම් driving license එක ඔයාට පුළුවන් මෙතනින් select කරගන්න. පහසුවෙන්ම අපිට පුළුවන් අපේ national ID card කියන එක මෙන්න මෙතෙන්ට select කරගන්න. මේ විදිහට select කරගන්න. ඊළඟට ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන පෙන්නනවා series කියලා. එතෙන්ට ඔයා දෙන්න ඕන capital ලකුණු වලින් GOV කියලා. ඉතින් capital ලකුණු වලින් GOV කියලා දෙන්න. හරි. ඊළඟට තියෙන්නේ document number. ඉතින් අපි document එකට තේරුවේ national ID card එක නා අපේ national ID card එකේ
national ID card number එක තමයි මෙතෙන්ට දෙන්න ඕන. උදාහරණයක් විදිහට කිව්වොත් තවත් සරලවම අපේ හැඳුනුම්පත් අංකය තමයි අපි මෙතෙන්ට දෙන්න ඕන. ඔයා මෙන්න මෙතෙන්ට document type එකට driving license එක තොයිරු කියලා හිතන්නකෝ. එහෙම වුණොත් ඔයාගේ driving license එකේ number එක තමයි ඔයා මෙතෙන්ට දෙන්න ඕන. ඉතින් ඔයාට පුළුවන් ඔයාගේ national card identity number එකේ තියෙන number එක මෙතනින් type කරලා අවසානයේ space එකක් තියන්න නැතුව V සලකුණ ඔයාට පුළුවන් මෙතනින් type කරගන්න. උදාහරණයක් විදිහට මේ විදිහට type කළා V සලකුණ ඔයාට පුළුවන් මේ විදිහට type කරගන්න. හරි. ඊළඟට තියෙන date of issue. ඔයාගේ national ID card එක issue කරපු නිකුත් කරපු දිනය තමයි ඔයා මෙතනින් type කරගන්න ඕන. ඉතින් ඔයාලගේ තියෙන පරණ identity එකක් නම් ඉස්සරහම තියෙනවා නිකුත් කළ දිනය කියලා. ඔයාට පුළුවන් අන්නේ දිනය මෙතනින් හරියටම select කරගන්න. ඉතින් අලුත් identity එකක් නම් පිටිපස්සේ තමයි තියෙන්නේ නිකුත් කළ දිනය. ඉතින් ඔයාට පුළුවන් ඒක බලලා හරියටම මෙතනින් type කරගන්න. ඉතින් ඔයා driving license එක දෙනවා නම් driving license එක නිකුත් කරපු දිනය driving license එකකින් ඔයාට බලලා පුළුවන් මෙන්න මෙතනින් type කරගන්න. හරි. ඒ විදිහට type කළා ඔයාට පේන ඇති issued by කියලා තියෙනවා. ඒ කියන්නේ මේක issued කරේ කොහෙන්ද කියලා. ඉතින් ඔයාට එතෙන්ටත් පුළුවන් මේ විදිහට capital letters වලින් GOV කියලා type කරගන්න. මේ විදිහට type කරගෙන ඔයා හරි ලකුණු දෙක පාරක් touch කරන්න. හරි අපේ personal profile එක අපි ඒ විදිහට fill කරගත්තා. නමුත් අපිට තවත් අනිවාර්යෙන් හදාගත යුතු settings කිහිපයක් තියෙනවා. ඒ තමයි ඔයාට පුළුවන් මෙන්න මෙතනට ආවම නැවතත් ඔයාගේ profile සලකුණු දෙක පාරක් මේ විදිහට touch කරන්න. touch කරනකොට ඔයාට account යටතේ මේ විදිහට account number එක පෙන්නනවා. ඒ කියන්නේ ඔයාගේ මේ gaming application එකට අදාළව තියෙන ඔයාගේ ID එක ඔයාලට ඊට පහලින් බලා ගන්න පුළුවන් email කියලා පෙන්නනවා. ඊට ඉස්සරහින් ඔයාලට පෙන්නන්නේ link කියලා. ඒ කියන්නේ email එකක් link කරන්න ඕන. ඉතින් ඔයාලට පුළුවන් මේ විදිහට link කියන මෙන්න මේ tab එකට එකපාරක් touch කරන්න. මෙතෙන්දි මතක තියාගන්න ඔයාගේ වැඩ කරන Gmail address එකක් ඔයා මේ email එකට add කරගන්න ඕන. මොකද ඒ Gmail address එකට code එකක් එනවා. ඒ code එක අපි නිවැරදිව මෙතෙන්ට type කරගන්න ඕන. අපේ account එකට මොනෑම හෝ දෙයක් වුණොත් අපිට නැවත ඉතාමත් පහසුවෙන්ම රිකවරි කරලා ලබා ගන්න පුළුවන් මේ Gmail address එක මේ විදිහට add කරන එක මාර්ගය. ඉතින් ඒ හින්දා ඔයාගේ වැඩ කරන දිගටම වැඩ කරන ඔයාගේ Gmail address එක මෙතෙන්ට දෙන්න ඔයා වග බලා ගන්න ඕන අනිවාර්යයෙන්ම. ඉතින් මගේ වැඩ කරන Gmail address එකක් දැන් මම මෙතෙන්ට දෙනවා. මතක තියාගන්න Gmail address එක type කරද්දී නිවැරදිව ඔයා type කරන්න. type කළා ඔයාට කරන්න තියෙන්නේ පහළ පෙන්නන next කියන මෙන්න මේ button එක එකපාරක් touch කරන්න. touch කරනකොට ඔයාට මේ විදිහට නැවතත් ඒවි send code කියලා අලුතින් මේ විදිහට interface එක. ඔයා මේ විදිහට send code කියන මෙන්න මේ tab එකට එකපාරක් නැවතත් touch කරන්න. හරි. ඔයාට නැවතත් මේ විදිහට security section එකක් ඇවිල්ලා තිනවා I am not a robot කියලා ඔයා ඒකට එකපාරක් touch කරන්න. touch කරලා එතනින් කියන දේ ඔයා හරියට කරන්න. මේ වෙලාවේ මට කියන්නේ බයිසිකලයට අදාළ කොටස් ටික තෝරන්න කියලා. ඉතින් ඔයාලට මේ වෙලාවේ වෙන question එකට අදාළව පෙන්නන කොටස් ටික ඔයා හරියටම තෝරලා next කියන button එකට click කරන්න. ඉතින් සාමාන්‍යයෙන් මේ වගේ දෙකක් මේ විදිහට ඒවි අනිවාර්යයෙන්ම security sections ඉතින් මම මේ විදිහට ඒකත් verify කරනවා. හරි මේ විදිහට ඔයාලට පේන්නේ නැති I am not a robot කියලා වැටුණා. හරි දැන් ඔයා මෙතනට දීපු Gmail address එකට code එකක් ඇවිල්ලා ඇති. ඉතින් ඔයාලට පුළුවන් ඔයාගේ Gmail එක check කරලා බලන්න. ඉතින් නිවැරදිව අන්නේ code එක ඔයා copy කරගෙන හෝ එහෙම නැත්නම් බලාගෙන ඔයාට පුළුවන් මෙන්න මෙතනින් enter confirmation code කියලා තැනට ඔයා type කරගන්න. මේ විදිහට type කරගෙන ඔයා activate කියන මෙන්න මේ tab එකට එකපාරක් touch කරන්න. හරි ඔයාට බලාගන්න පුළුවන් your email has been activated successfully කියලා වටනා. ඉතින් ඔයාටත් පුළුවන් ඒ විදිහට ඔයාගේ Gmail address එක verify කරගන්න. ඊළඟට තියෙන්නේ අපේ වැඩ කරන phone number එක මෙතෙන්ට add කරගන්න. ඔයාට පේන ඇති phone number කියලා තියෙනවා. ඔයා එතෙන්ටත් link කියන මෙන්න මේ tab එකට එකපාරක් touch කරන්න. touch කරාම ඔටෝම fill වෙලා ඒවි ඔයා ලංකාවේ කෙනෙක් හින්දා ධන 94 ඔයා බිඳුව ගහන්න නැතුව ඔයාගේ number එකේ ඉතුරු කොටස් ටික ඉතුරු numbers 9 ඔයාට පුළුවන් phone number කියන තැනින් ඔයාට type කරගන්න. මේ විදිහට ඔයා නිවැරදිව ඔයාගේ phone number එක type කරගන්න. type කරලා next කියන මෙන්න මේ tab එකට click කරන්න. ඉතින් ඔයාට බලා ගන්න පුළුවන් නැවතත් security section එකක් ඇවිල්ලා තිනවා. ඔයා I am not a robot කියන මෙන්න මේකට එකපාරක් touch කරලා මෙතනින් පෙනෙන ප්‍රශ්නට ඔයා නිවැරදි උත්තර තෝරන්න ඕන. ඒ කියන්නේ නිවැරදි කොටස් ටික මේ විදිහට තෝරලා next කියන tab එකට click කරන්න. සාමාන්‍යයෙන් මේ වගේ දෙකක් එනවා මම කලින් කිව්වා වගේ. ඉතින් ඔයාට පේන්නේ නැති මේ වෙලාවේ පාර මාරු වෙන කොටසට අදාළ කොටස් ටික තමයි තෝරන්න ඇවිල්ලා තියෙන්නේ. මේ විදිහට තෝරලා verify කියන සලකුණුට click කරන්න. හරි. click කරපු ගමන් I am not a robot කියලා වැටුණා. හරි. දැන් මේ විදිහට send code කියලා මේ විදිහට නැවතත් interface එකක් ඇවිල්ලා තියෙනවා. ඔයා ඒක උඩත් එකපාරක් touch කරන්න. touch කරනකොට ඔයා මෙතනට දීපු ඔයාගේ phone number එකට අදාළව message එකක් එවි. මෙන්න මේ site එක හරහා ඒ verify code දෙක ඔයාට පුළුවන් copy කරගෙන හෝ එහෙම නැත්නම් බලාගෙන මෙන්න මෙතෙන්ට type කරන්න. මේ විදිහට ඔයා ඒක නිවැරදිව type කරගෙන activate කියන tab එකට click කරන්න. දැන් ඔයාලට බලාගන්න පුළුවන් මේ වෙලාවේ මගේ phone number එකත් successful add වුණා කියලා මේ වෙලාවේ වැටුණා.
හරි ඒ වගේම තවත් වැදගත් කාරණයක් තමයි ඔයාට මෙන්න මෙතන පෙන්නනවා පාස්වර්ඩ් කියලා. ඉතින් ඔයාට පුළුවන් change කියන මෙන්න මේ ටැබ් එකට ක්ලික් කරලා ඔයාගේ පාස්වර්ඩ් එක වෙනස් කරගන්න. මොකද මේ සයිට් එකට ඔයා first time register වෙද්දි ඔයාට ඔටෝම පාස්වර්ඩ් එකක් නේ ලැබුණේ. සයිට් එකෙන් දෙන පාස්වර්ඩ් එකක් නේ. මම ඔයාලට එතනදිත් කිව්වා අපිට මේ පාස්වර්ඩ් එක පස්සේ වෙනස් කරගන්න පුළුවන් කියලා. ඔයාට කරන්න තියෙන්නේ මම ඔයාලට කියවන එකේ ස්ක්‍රීන්ෂොට් එකක් හෝ එහෙම නැත්නම් මොනියම් හෝ තැනක සඳහන් කරගන්න කියලා. අන්නේ පාස්වර්ඩ් එක මෙතනට දෙන්න. ඒ පාස්වර්ඩ් එක මෙතෙන්ට දීලා next දීලා ඉස්සරහට ගියාම ඔයාට පුළුවන් අලුතෙන් ඔයාගෙම කියලා පාස්වර්ඩ් එකක් මෙතනට ඇඩ් කරගන්න. ඉතින් ඒ විදිහට පුළුවන් වැඩ කරන්න නම් අනිවාර්යෙන් ඩිපොසිට් එකක් කරන්න ඕන. ඉතින් රුපියල් 20 ඉඳන්ම අපිට ඩිපොසිට් කරන්න පුළුවන් වගේම රුපියල් 20 ඉඳන්ම අපිට ගේම්ස් ප්ලේ කරන්න. ඒ වගේම අපිට මැච් වල දින්න ටීම් එක ගෙස් කරලා අපිට මේක කරන්න පුළුවන්. නමුත් රුපියල් 20 කින් මෙහොගේ දෙයක් පටන් ගන්න එක ප්‍රායෝගික නැහැ කියලා මම හිතනවා. අඩුම රුපියල් 50කින් එහෙම නැත්නම් 100කින්වත් පටන් ගන්න ඕන හොඳයි කියලා තමයි මම හිතන්නේ. ඔයාට බලා ගන්න පුළුවන් මේ විදිහට මෙනු සලකුණ මේ මෙනු සලකුණට එකපාරක් ටච් කරන්න. ටච් කරනකොට ඔයාට පේනවා ඇති මේ විදිහට පේනවා දකුණු අත පැත්තේ කොනෙන්ම ඩිපොසිට් කියලා සලකුණක්. ඔයා මෙන්න මේ සලකුණට එකපාරක් ටච් කරන්න. ටච් කරාම ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට ඩිපොසිට් මෙතඩ්ස් ගණනාවක් මෙතන පෙන්නනවා. නමුත් මේ වෙනකොට මම මේ වීඩියෝ එක කරනකොට ලංකාවට සපෝට් කරන්නේ iPay method එක හා ඒ වගේම ඔයාලට බලා ගන්න පුළුවන් fast through කියලා තියෙනවා. ඉතින් ඔයාට iPay හරහා කරන විදිහ මම මුලින්ම කියලා දෙනවා. ඔයාලට පුළුවන් මේ iPay කියන එකට එකපාරක් ටච් කරන්න. ටච් කරනකොට ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට amount එකක් තියෙනවා. මේ amount එක ඔයාලට පුළුවන් වෙනස් කරගන්න. ඒ කියන්නේ ඔයා කරන ඩිපොසිට් එකට අදාළව තියෙන ප්‍රමාණය. ඔයා රුපියල් 300ක් දානවා නම් එහෙම නැත්නම් රුපියල් 1000ක් දානවා නම් ඔයා හිතන්නකෝ මෙතනට ඔයා රුපියල් 1000ක් දානවා කියලා. ඔයාට පුළුවන් රුපියල් 1000 මේ විදිහට ටයිප් කරගන්න. ඔයාට කරන්න තියෙන්නේ මේ විදිහට ඔයා ඩිපොසිට් කරන ප්‍රමාණය මෙතනින් ටයිප් කරලා ඔයාගේ iPay account එක හරහා මෙන්න මෙතන මේ පෙන්නන wallet number එක. ඔයාට පෙන්නති wallet number එකක් පෙන්නනවා මේ වෙලාවේ. ඔයා මේක කරන වෙලාවේ පෙන්නන wallet number එකට iPay එක හරහා ඔයාට ඩිපොසිට් එකක් කරන්න තියෙන්නේ. iPay එක හරහා ඩිපොසිට් එකක් කරලා රුපියල් 1000යි නම් ඔයා එවන්නේ රුපියල් 1000 ඩිපොසිට් එක කරලා ඔයාට කරන්න තියෙන්නේ ඔයාගේ iPay number එක මෙන්න මෙතෙන්ට ටයිප් කරගන්න. ඒ වගේම ඔයාගේ ඩිපොසිට් එකට අදාළව transaction ID එකක් ඒවි ඔයාගේ transaction එක ඉවර වෙද්දී අන්න ඒ ID number එකත් මෙතෙන්ට ටයිප් කරගන්න ඕන. ඒක ටයිප් කරගෙන confirm කරාම ඔයාට ටික වෙලාවකින් ඔයාගේ account එකට ඔයා දාපු සල්ලි ටික වැටෙනවා. ඉතින් මේ දේ ඔයාට කරගන්න බැරි නම් ඔයාට iPay account එකක් නැත්නම් ඊටමත් පහසුවෙන්ම පුළුවන් iPay account එකක් හදාගන්න YouTube එකේ ඕන තරම් වීඩියෝස් තියෙනවා. මම ඉස්සරහට වීඩියෝ එකක් ගේන්න පහසුවෙන්ම හදාගන්න පුළුවන් විදිය. එතකන් ඔයාලට පුළුවන් YouTube එකේ ඕන තරම් වීඩියෝ තියෙනවා. ඒක වීඩියෝ එකක් බලලා iPay account එකක් හදාගන්න. ක්‍රමයටදී ඔයාට තනියම මේ දේ කරගන්න පුළුවන් පහසුවෙන්ම. ගන්න පුළුවන් මේ විදිහට පහලින් නැවතත් පෙන්නනවා මෙනු සලකුණ. ඔයා මේ මෙනු සලකුණට එකපාරක් ටච් කරන්න. ටච් කරනකොට ඔයාට බලා ගන්න පුළුවන් මේ විදිහට settings සලකුණක් පෙන්නනවා දකුණු අත පැත්තේ උඩම. ඔයා මේ settings සලකුණට එකපාරක් ටච් කරන්න. මේ විදිහට ටච් කරනකොට ඔයාට බලා ගන්න පුළුවන් top up the account වලට පහලින් පෙන්නනවා withdraw කියලා. ඔයා මේ withdraw කියන ටැබ් එකට එකපාරක් ටච් කරන්න. මේ විදිහට ටච් කරද්දී withdraw funds යටතේ ඒ කියන්නේ ඔයාගේ සල්ලි withdraw කරන්න පුළුවන් ක්‍රම ටික ඔයාට ටික වෙලාවකින් load වෙලා ඒවි. ඉතින් ඔයාට බලා ගන්න පුළුවන් මේ විදිහට ක්‍රම ගණනාවක් තියෙනවා deposit methods වගේම. නමුත් ලංකාවට මේ වෙනකොට මම මේ වීඩියෝ කරනකොට අපිට withdraw කරගන්න පුළුවන් method එක තමයි iPay හරහා. ඉතින් ඔයාලට ඒක හින්දා තමයි මම කිව්වා iPay account එකක් පහසුවෙන්ම හදාගත්තොත් ඉතාමත් පහසුවෙන්ම මේකට ඩිපොසිට් කරන්න වගේම withdraw කරගන්නත් පුළුවන් කියලා. ප්‍රශ්නයක් නෑ ඔයාලට මේ දේවල් තේරෙන්නේ නැත්නම් ඔයාලා ලංකා 888 කියන ප්‍රොමෝ කෝඩ් එක ගහලා account එකක් හදලා ඔයා official group එකකට join වෙලා හිටියොත් official group එකෙන් ඔයාලා හැමෝටම ඔයාලගේ තියෙන හැම ගැටලුවක්ම විසඳලා දෙනවා ඉතාමත් කෙටි කාලයක් තුල. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ දේ මං iPay කියන එකට එකපාරක් ටච් කරනවා. හරි ටච් කරාම ඔයාලට බලා ගන්න පුළුවන් අපිට withdraw කරගන්න පුළුවන් අවම මුදල තමයි රුපියල් 600. 600ට වඩා ඉහළින් ඕනම මුදලක් අපිට withdraw කරගන්න පුළුවන් කියලා තමයි ඔවුන් සඳහන් කරන්නේ. ඉතින් ඔයා හිතන්න ඔයාට 600ක් දැන් withdraw කරගන්න තියෙනවා කියලා. ඔයාට කරන්න තියෙන පුංචිම දෙයයි ඔයාට කරන්න තියෙන withdraw කරන amount එක මෙතනින් type කරගෙන ඔයාගේ iPay number එක ඔයාට iPay එකක් හැදුවාම ඔයාගේ iPay number එකක් තියෙනවා. ඔයාගේ iPay number එක මෙන්න මෙතෙන්ට type කරලා confirm කියන ටැබ් එකට ක්ලික් කරන්න විතරයි තියෙන්නේ withdraw එකක් කරගන්න. ටික වෙලාවකින් ඔයාගේ iPay account එකට මේ withdraw කරගත්තු සල්ලි එනවා. ඉතින් මෙතනින් එහාට හැම අප්ඩේට් එකක් ගැනම Telegram channel එකේ අප්ඩේට් කරනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම Telegram channel එකට join වෙන්න. කොහොමද අපි මැච් එකකට අපේත් ළඟ තියෙන මුදල් දාලා අපි ජයග්‍රහණය කරගන්නේ? මේ මුදල් නැවතත් withdraw කරගන්නේ, deposit කරන්නේ මේ හැම දෙයක් ගැනම ඔයාලට Telegram එක හරහා වුණත් දැනගන්න පුළුවන්.